එඩියුචානි අදත් හැමෝම ආදරෙන් පිළිගන්නවා. අදත් අපි පුංචි වැඩක් කරන්නයි යන්නේ. එක ශ්‍රේණිය ගණිතයේ විෂයට අදාළව තේරීම පාඩමක් කරන්න තමයි යන්නේ. ඔන්න අදත් අපේ පුංචි යාළුවා යාළුවෙක්ගේ උපන්දින සාදයකට ගියා. ඔය උපන්දින සාදයට ගිහිල්ලා එන ගමන් මේ සාදේ සරසලා තිබුණ බැලූන්ස් ටිකක් අරගෙන ආවා. යාළුවා මේ බැලූන්ස් ටිකත් අරගෙන සතුටින් ගෙදර ආවා. පාට පාට බැලුන් ගොඩාක් තිබුණා එතන. ඉතින් අපේ යාළුවා ගෙදර ඇවිල්ලා මේ බැලුන් ටික මේස උඩින් තියලා එයාට ඕන වුණා මේ ටික වෙන් කරගන්න. ඔන්න දැන් මේක බලන පුතාලට පොඩි වැඩක් තියෙනවා. ඔන්න හිතන්න බලන්න කොහොමද මේ බැලුන් ටික වෙන් කරගන්න පුළුවන් කියලා. very good. හරිම හොඳයි. පුතාලා වගේම අපේ යාළුවත් මේ බැලුන් ටික වෙන් කරලා තියෙනවා. අපි බලමු කොහොමද අපේ යාළුවා මේ බැලුන් ටික ගොඩවල් වලට වෙන් කරලා තියෙන්නේ කියලා. ඔන්න බලන්නකෝ. අපේ යාළුවා මේ බැලුන් ටික ගොඩවල් 3කට වෙන් කරලා තියෙනවා. ඔන්න දැන් පුතාලට අවස්ථාව තියෙනවා කොහොමද මේ යාළුවා මේ බැලුන් ටික ගොඩවල් 3කට වෙන් කළේ කියලා කියන්න. හරි බලමු. නියමයි. very good. හරි. පුතාලා දන්නවා උත්තරේ. මේ යාළුවා මේ බැලුන් වල පාට අණුව ගොඩවල් 3කට වෙන් කළා. මෙන්න බලන්නකෝ. නිල් පාට බැලුන් එක ගොඩක. රතු පාට බැලුන් තව ගොඩක. කහ පාට බැලුන් තව ගොඩක. ඔන්න ගොඩවල් 3කට වෙන් කළා පාට අණුව. හරිම හොඳයි. පුතාලා ඒක කිව්වා උත්තරේ. ඊළඟට අපිට මෙන්න මේ වාගේ මල් පොකුරක් ගත්තහම ඒ මල් පාට පාටට තියෙනවා. ඒ පාට පාට මල් පාට අණුව අපිට ගොඩවල් වලට වෙන් කරන්න පුළුවන්. අපිට ගොඩවල් වලට වෙන් කරන්න පුළුවන්. හරි. පුතාලා හිතන්න බලන්න මේ මල් පොකුරේ තියෙන මල් ටික කොහොමද අපිට වෙන් කරන්න පුළුවන් කියලා. ඔන්න ඒ මල් ටික කඩලා තියෙන්නේ. very good. හරිම හොඳයි. ඔන්න පුතාලා වෙන් කරපු ක්‍රමය හරිද බලන්න. හරි. ඔය විදිහට අපිට විවිධ ද්‍රව්‍ය පාට අණුව වෙන් කරන්න පුළුවන්. ඊළඟ පාඩමෙන් හමු වෙනකන් ගිහිල්ලා එන්නම්.